Hello guys, ඉතින් welcome back to Far Cry 6. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා episode එක Far Cry 6 එකෙන්. ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද අපි මොකද්ද කරන්න යන්නේ කියලා. කරන වැඩේ කරන්න මේ මෙතන පොට් එකේ පොඩි නිකන් එයා ෆීල්ඩ් එකක් වගේ තැන මේ දැන් ඉන්නේ මදුරුගාදාවල. ඔයාලට මතක ඇති මේක ස්ටෝරි මිෂන් එක තිබ්බා ෆිලිප් කියලා කෙනෙක්. එයාට අපි ප්ලේන් එකක් හොරකම් කරලා දෙන්න ඕනේ. ප්ලේන් එක තමයි අපි අර අතන්ට දාන්නේ ගෙනල්ලා. ඉතින් මෙතනට තමයි ප්ලේන් එක ගෙනල්ලා ගොඩ බාන්නේ. ඉතින් ඔයාලා දන්නා අද මොකද්ද තියෙන්නේ කියලා. අද තියෙන්නේ රිවිව් එකක්. ඉතින් ඔයාලට මතක ඇති මිෂන් එකක් තිබ්බා සුප්‍රීමසි කියලා. ඒක හැටියට අපිට තිබ්බේ ඔය ඇන්ටි එයාක්‍රාෆ්ට් සයිට් හොයාගෙන ගිහින් ඒ වලට ගහලා ඒ වල තියෙන ඩිප්ලේටඩ් යුරේනියම් අරගන්න. මේ යුරේනියම් අරන් ඒ ජුවන් කෝටෙස් කියන අපේ ජුවන් මාමා අපිට හදලා දුන්න වෙපන්ස්. මේ තියෙන්නේ වගේ වෙපන් එකක්. මේ අද මේ වෙපන් රිවිව් එක තමා කරන්න ආවේ. පොඩ්ඩක් එතනට ඉඩ ඕන හින්දා මම මෙතන තෝරගත්තා. එනමිස්ලාගෙනුත් කරදරයක් නැහැ. එනමිස්ලා නැහැ මේ හරි මම දන්න විදිහට. එහෙනම් අපි රිවිව් එක පටන් ගමුනේ. හරි බොයිස්, මේ තියෙන්නේ මම ඒ ජුවන් මාමට කියලා ගෙදර හදාගත්ත වෙපන් ටිකෙන් දාගත්ත ලෝඩ් අවුට් එකක්. ඒ කියන්නේ මේ ලෝඩ් අවුට් එක තමයි ඒ වෙපන් වලින් මං ආසම ටික. මගේ ෆේවරිට් වගේ. ඒ කියන්නේ මේ සුප්‍රමෝ එකයි මේ ප්‍රයිමරි වෙපන් තුනයි. තව මෙතන සයිඩ් ආම් එකේ දෙන්න ඉතින් තියෙන්නේ. ඉතින් මෙතන එහෙම මොකෝ රිසෝල්ව් මොකුත් නැති හින්දා ඒ වගේ එකක් දාගත්තා. හදිස්සියකට හරි වුණොත් කියලා. Okay. ඉතින් මෙතන තියෙනවා වෙපන් තියෙනවා ඔක්කොම 1 2 3 4 5 10 11ක් තියෙනවා. මෙතන තියෙනවා මේක ෆ්ලේම් ත්‍රෝ එක ටොස්ටඩෝ කියලා. ටොස්ටඩෝ මම ප්‍රොනවුන්ස් වෙදින ටොස්ටඩෝ. ඊට පස්සේ මෙතන තියෙනවා එල් මුරෝ රිසෝ මේ මොකද්ද මේක රිවෝල් එක. මේකට ෂීල්ඩ් එකක් එනවා. ඊට පස්සේ තියෙනවා ලා කැලවඩෝරා. එහෙම මොකක් හරි එකක් තවත් හොඳ වෙපන්න. මේකේ තියෙන එක ලොකු ඊතලයක් වගේ එකක් ඉතින් විදින්න දෙන්නේ. ඊට පස්සේ තියෙනවා තවත් ෆ්ලේම් ත්‍රෝ එකක්ද මේ. ෆ්ලේම් ත්‍රෝ වගේ එක. මේකෙන් තමයි විස වායු විදින්නේ. හරි ඒ සීන් එක තමයි. ඊට පස්සේ මේන්න තියෙනවා ඔක නම කිය ගන්න බෑ. වෙන මොකක් හරි කියනවා. අවුල්නේ හින්දා අපි ඒක නම නොකියව ඉමු. මේකත් මගේ ෆේවරිට් ලිස්ට් එකේ තියෙන එකක්. මේකේ තියෙන්නේ මේ අහස් කූරු විදින්න මම කරේ මල්ලි සන්දන්සනයකට වගේ වටින වෙපන් එකක්. ඊට පස්සේ මේ තියෙන මගේ ප්‍රයිමරි ෆස්ට් වෙපන් එක විදිහට තියෙන එක එල් සුසූරෝ. මේක තියෙන ඇන විදින්න. ඔයාලට පේන විදිහ ඇන තියෙනවා. ඇන ඊට පස්සේ මෙතන තියෙනවා ඩිස්කෝ ලෝකෝස් එහෙම මොකක්ද. මේක පොඩ සින්දුවක් ආගෙන ආතල් එකේ එනමියෙක්ගේ ඔලුවකට තියලා ආතල්ලක් ගන්න පුළුවන් CD විදින එක. ඊට පස්සේ මෙතන තියෙනවා සිව්ස්ටෝ. ඒ වගේ නමක් තියෙන එක. මේකේ බැටරියක් දාලා ඉලෙක්ට්‍රික් චාර්ජ් තමයි විදින්නේ. ඒකත් නයිස්. ඊට පස්සේ මගේ ප්‍රයිමරි වෙපන් විදියට දෙවෙනියට තියෙන එක තියෙනවා එල් පෙකිනෝ. එහෙමක් කරනවක් තියෙන්නේ. What? මේක බොයිස් බයිසිකල් එන්ජින් එකක් දාලා හදලා තියෙන්නේ. මෙතන ටර්බෝ එකක් පේන්න තියෙනවා. තෙල් ටැංකියක් තියෙනවා. බයිසිකල් එන්ජින් එක තියෙනවා. මොකද්ද සම්තිං එකක් තියෙනවා කැරගෙන එක. හැන්ඩල් එක තියෙනවා. ඒක නයිස් වෙපන් එක ජුවන් මාම හැදුවේ. හරිද? අපිට තියෙන්නේ යුරේනියම් ගේන්න විතරයි. ඊට පස්සේ මෙන්න තියෙනවා ලා සොර්ප්‍රෙසා ස්කෝප් එකක් දාලා තියෙනවා. මේකෙන් ග්ලෙන්ට් ලොන්ජ් එකක් වගේ සින්න තමයි තියෙන්නේ. මේක ජුවන් කෝටෙස් මාමගේ පරණ සීයාගේ ඒ කියන්නේ ජුවන් කෝටෙස්ගේ සීයාගේ බයික් එකේ මේ සයිලන්සර් එක ගලපා මේක හදාගත්තේ. යුරේනියම් ටිකයි මේකට ගියේ. හරිද? එතකොට මේක ට්‍රෙෂර් හන්ට් එකෙන් හම්බෙන ගන් එකක්. ඔයාලා මතක ඇති ඔලුසෝ. මෙයා තමයි බොයිස් ඔලුසෝ කියන්නේ. මෙයාව අල්ලගන්න අපිට තියෙනවා මෙයා ඇමිගෝ කෙනෙක් කියන පෙට් කෙනෙක්. මෙයාව අල්ලගන්න අපිට වෙනම මිෂන් එකක් තියෙනවා. මේ මිෂන් එකේදී තමයි මේ ඔලුසෝ අපිට මුණ ගැහෙන්නේ ප්‍රථම වතාවට. ඉතින් කෙසේ හෝ
ඔලුසෝ ගත්තට පස්සේ තමයි සුප්‍රමෝ එකක් විදිහට බොයිස් අපිට මේක ලැබෙනවා. මේක සයිලන්ට් වගේ සීන් එකකට තමයි ගොඩක්ම හොඳ. අමතර බොයිස් මං ඔයාලට මේ පෙන්නුව රිවෝල්වර් එකක් වගේ ෂොට් ගන් එකක් වගේ සීන් එකක් තමයි මේකට කියන්නේ ලා වී ට්‍රයි කියන්නේ මේ කියන්නේ අර උලුසෝ කියන්නේ ට්‍රැඩිෂනල් කල්චරල් දෙයක් වගේ සීන් එකක් තමයි ගේම් එකේ හැටියට. Okay. මුලින් මේ ටොස්ට් ඩාව එක බලමු ටොස්ට් ඩා. වෙන එකක් නේ දුන්නේ. මෙන්න තියෙනවා වෙපන් එක. ෆ්ලේම් ත්‍රෝ එකක් හරිද? මේකේ ඩැමේජ් නැති ඉච්චර නෑ. මේක තමයි අර මේ මෙන්න මේන් ඔලුසෝ ඔන්න බලා ගන්න. මේ අර අපිට යාළුවෙක් එක්ක ගිහින් ගංජා හේන ගෙන තියන තියෙනකේ තියෙන්නේ. Far Cry 3 එකෙන් පටන් ගත්ත එකෙන් හැම ගේම් එකම තියෙනවා දැන් ගංජා ගිනි තියන්න. මම එකපාරක් එබුවාම මම චුට්ටක් යනවා. පොඩ්ඩක් ගින්දරේ දිනවා. ඊට පස්සේ එක දිගට තියා හිටියොත් ඔහොම විදගෙන යනවා. ඒ කියන්නේ මවුස් එක එක දිගට ක්ලික් කරන් හිටියොත් රීලෝඩ් කරගත්තා බලමු. සූම් කරාම තවත් මේ ඉස්සරහට එදිලා යනවා. නයිස්. ගිනි තියා මෙතන කෙනෙක් ඉන්නවා. එයා හැබැයි මේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඕකේ. එයා ගිනි ගන්නවා. මේ ෆයර් ෆයිටර්ස් නැද්ද? නෑ එයා බේරුණා. මට තව ටිකක් දෙන්නද ගින්ද රක්කේ? පාඩි. ඉතින් මේක වැදගත් වෙන්නේ මිෂන් එකට විතරයි බොයිස්. ඊට පස්සේ මේකෙන් ඇති වැඩක් නෑ. හරි බොයිස් අපේ දෙවෙනි වෙපන් එක තමයි මේ එල් මූරෝ. මම ඔයාලට කියවනේ මේකේ ෂීල්ඩ් එකක් තියෙනවා කියලා. මේ ඒ ෂීල්ඩ් එක තමයි මේ එනිමීස්ලද? නෑ එනිමීස්ලා මේ බොයිස්. මේක දැන් හදිස්සියේ හරි මොකක් චොපර් එකක් වගේ ආවොත් අපිට ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්. දැන් අද වලියක් දාගන්න නම් බලාපොරොත්තුවක් නැහැ. වලියක් වගේ සෙට් වෙයි වගේ මේ යන විදිහට. කට්ටි බය වෙලා ඉන්නේ. ඉතින් මේකත් හොඳ වෙපන් එකක්. උණ්ඩ තියෙනවා 5ක්. යුද්ධයට යන සීන් එකේ යන්න පුළුවන් ඒකෙන්. අපි බලමු zoom කරගෙන රීලෝඩ් කරන්න පුළුවන්ද කියලා. බෑනේ. ඒක පොඩ්ඩක් අවුල්. zoom කරගෙනම රීලෝඩ් කරන් තිබුණා වටිනවා. ඒත් අවුලන්නේ දැන් මේක රීලෝඩ් කරන අතරේ අපිට මේ මෙහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන ඔබ්ජෙක්ටිව් එකට පොඩ්ඩක් ඩිෆෙන්ස් කරගන්න පුළුවන්. ඒකත් හොඳ වෙපන් එකක්. රයිට් බොයිස් මේක තමයි අපේ 3 වෙනි වෙපන් එක රිවිව් එකේ ජුවන් මාම හැදුව. මේක ටෙස්ට් කරන්න යන්න තියා අරහෙට. එනිමීට තියන්න තිබ්බනම් මරු. එනිමීස් නෑනේ. මේ අක්කට තියලා බලමු. ඕකේ. මේක චුට්ටක් ටෙස්ට් කරන්න. ඊ තව යනවා. කෝ? ඕකේ. අක්කා බග් වෙලාවත් ගියාද? අක්කා මිසින් වුණා බොයිස්. අපරාධේ. පව් අක්කා. හරි මෙතන තියෙනවා මේ ටැංක් එකක්. අපි ඒකට තියලා බලමු. නයිස්. කොහමද ඒක? ඒකෙලි මේ මොනුස්සෙට් ඇතුළත විසිකලා යන එක එමු ඉවරයි බොයිස් එකේ. එමු ඉවරයි out of ammo. ඒක ගොඩාක් ඩැමේජ් තියෙන වෙපන් එක. nice. right boys අපේ 4 වෙනි වෙපන් එක. මේක පොඩ්ඩක් වැදගත් වෙන්නේ අර මොලටෝ සීන් එක නෑනේ. මේකෙන් තියෙන්නේ ඔයාලා දන්නවා ඇති අර අපි මේ දැන් කලින් යූස් කරානේ මේ ෆ්ලේම් ත්‍රෝ එකක්. මේ තියෙන්නේ ෆ්ලේම් ත්‍රෝ එක. මේ ෆ්ලේම් ත්‍රෝ එකයි මෙන්න මේ වෙපන් එකයි ගොඩක් කම්බයින් මේ වුණොත් තමයි අපිට හොඳ ෆයිට් එකක් දී ගන්න පුළුවන්. මේකේ තියෙන මේ වගේ සීන්. මේම කොහොමද? පොඩි දෙයක් පෙන්නන්න ඉන්න. ගින්දර. හරි බොයිස් එනිමීස් ටිකක් ඇවිල්ලා වගේ
හරි කමන්නේ අපිට එක අදාළත්වයක් නැහැ. මේකේ බොයිස් යවන්නේ විෂ වායු. ඔයාලට පේනවා ඇති දැන් මෙතන මේ ඉන්න එක්කෙනා තව සුළු මොහොතක් යද්දී රැකපයින්න ගන්නවා. බට් ඊට කලින් අපේ ඔළුව ඌව කෑවා. කියන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ. පිටේ අරහෙට වලිය දරුණුවට වෙනවා එතන. ඉතින් බොයිස් මේකේ තියෙන්නේ මේ විෂ වායු යවන්න අර ගංජා හෙන ගිනි තියද්දී එතන තිබ්බ පොඩි මේ බැරල් වගේ බැරල් වල තිබ්බේ මේවා. අනේ ඒක ගියානවනේ. අපි අර පවර් එකක් දාමු. රීලෝඩ් කරගමු. ඒ ඉවරයි. ඕන් ඔය වගේ එකකට මීමී වගේ ෆ්ලේම් ත්‍රෝ එකක් දැම්මොත් ගිනි ගන්න ඕනේ. ඇයි අද ගිනි ගන්න නැත්තේ? ඕ ඒක ඒ කියන්නේ මේ ෆ්ලේමබල් හරිද? මම ඒකයි මෙච්චරලා කියන්න උත්සාහ කරේ. Okay. ඉතින් මේ වෙපන් එකයි මේකයි කම්බයින් වුණොත් තමයි පොඩි අපිට ගේමක් දී ගන්න පුළුවන්. නැත්තම් මේකෙන් විතරක් අපිට ගේමක් ගහගන්න අමාරුයි. නේද ඔළුව? What? Bro, what are you talking about, man? ඌ කිව්වා. Nope. Right boys, මෙන්න දින අපේ පස්වෙනි වෙපන් එක මං ආස්සම වෙපන් එක. මම මගේ ලෝඩ් අවුට් එකේ තියන් ඉන්න තුන්වෙනි වෙපන් එක third primary වෙපන් එක තමයි මේ. මේ දින මෙන්න මේ වගේ තිය simple දෙයක්. ආස්කුරු. nice නේ. අපි ඔක්කොම එකපාර වත්තු කරමු. යේ! happy Diwali. බොයිස් අපි දැන් සමරන්න යන්නේ පොඩි අපේ ජයග්‍රහණය. අපි සබස්ක්‍රයිබර්ස්ලා 40ක් පැන්නුවා. මට හරිම සතුටුයි ඒකට. යේ! nice. අපි සබස්ක්‍රයිබර්ස්ලා 40 ඔන්න සැමරුවා. අපිත් එක්ක දැන් 40 දෙනෙක් ඉන්න එකතු වෙලා ආදරේ ඔයාලට ආදරේ ඔන්න ආදරේ කියන මේ රොකට් එක ගැව්වා මල්ල ඩිල්ල. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. බලහමු සබස්ක්‍රයිබ් කරන්න කියන එකක් නැහැ නේ. සබස්ක්‍රයිබ් උත් කරන්න. හරි බොයිස් මේ තින් අපේ 6 වෙනි වෙපන් එක. ඒ කියන්නේ මම මගේ ලෝඩ් අවුට් එකේ පාවිච්චි කරන ෆස්ට් ප්‍රයිමරි වෙපන් එක. මේක පොඩක් සයිලන්ට් වගේ තමයි ස්කෝප් එකක් හදලා තියෙනවා ජුවන් මාමගේ විදිහට. මේකේ තියෙන්නේ ඇන විදින්න. අපි බලමු ඇන කොච්චර පවර්ෆුල්ද කියලා. එනිමි එක්කවත් අපේ සහෝදරයෙක්වත් නැහැ. ඉතින් අපි සූදුරු පරිදි ගන්නේ මෙන්න මේ ටැංකිය. ඔන්න ඇන මේක පවර් එක තාටිය ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි ගිහින් කෑම් පොජ්ජක් වගේ අල්ලන්න try එකක් දෙමු. මේකේ මගේ මේ ගෙජමැටික් ජුවන් මාව හදලා දුන්න වෙපන් තියෙන ලෝඩ් අවුට් එකෙන් එන නැති වෙන්නේ නැහැ නේ. ඔයාලට පුළුවන් කාගේ හරි නමක් හරි මෙතන කොටා ගන්න. හරිද? අපි L කියලා ගහමු බලන්න. L4 ලයන් නේ. ලයන් හරිද වෙන්නේ නෑ. L4 Lion Nation Gaming. ඉතින් ඔය ඇන ටික තව ටික වෙලාවකින් ඩිස්ප්ලේ වෙලා යනවා. මේකේ පවර් එක බලා ගන්න පුළුවන්. අපි දැන් මේ වෙපන් එක යූස් කරලා චෙක් පොයින්ට් එක කරේ කැම්ප් එක කරේ අල්ලන්න යන්. හරි බොයිස් මේ රිවිව් එකේ තියෙන 7 වෙනි වෙපන් එක මම කියවනේ මේක ටිකයි ස්පෙෂල් එකක් කියලා. මේක සින්දු අහන්න පුළුවන්. ඇයි ඒ සින්දු ප්ලේ වෙන්නේ නැත්තේ? මම හිතන්නේ මම මේ මොකක් කර මොඩ් එකක් දාලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් මොඩ් එක හරි. ඒ හින්දා කමන්නේ අපිට දැන් කොපිරයිට් එක දෙන්න පුළුවන් නේ. ඒ හින්දා මේ සින්දු නොදායිමු. මේ ඔයාලට පේන පොඩි ලේස් එකක් තියෙනවා. CD තියෙනවා. CD කැරගෙන ගමන් තියෙන්නේ. එනිමි එක එහෙම අහුනොත් මේකේ සයිලන්ට්ලි වැඩේ කරගන්න පුළුවන්. ඒත් මම මේක එච්චර ආසයි පන්න ගන්න නෙමෙයි. ඒකට ගහම කුඩු වෙලා යනවා. මේ තියෙන බඩු
අනේ ගියා. මේදී මෙන්න තියෙන බෝ CD ටික. CD ගොඩක් තියෙනවනේ. හරි. හරි බෝයිස් මේ තියෙන්නේ ලිස්ට් එකේ 8 වෙනි වෙපන් එක මට නම මතක නෑ. මම ඒක කොහොමද නම් කිව්වේ නෑ මං හිතන්නේ. මං කවන්නේ මුලින් නම් ටික කියාගෙන ගියානේ. ඉතින් මේක පොඩි බැටරි එකකින් වගේ පවර් අප් කරලා තියෙන ඉලෙක්ට්‍රික් වෙපන් එකක්. හරිද? මුලින් නිකන් ෂූට් එකක් දාලා බලමු. ඒකේ යන්නේ පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ඔළුවට දීලා බලමු. සත්ත්ව හිංසනේ නේ. සත්ත්ව හිංසනේ අපි ඔළුවට නොදීමු. මෙහෙම මේක මේ zoom කරලා load කරලා තියාගන්න පුළුවන් ඈ. ඕ ඒක පොඩ්ඩක් පවර්ෆුල් සීන් එකක් යනවා. ඒක එනමිස්ලා පේලියට වගේ හිටියොත් එකපාරම බාවගෙන යන්න පුළුවන්. ඒකත් හොඳ පවර්ෆුල් වෙපන් එක. nice. right boys list එකේ 9 වෙනි වෙපන් එක සහ මගේ third primary weapon එක third හරි second හරි මේකයි සුපිරියා කෙලින්ම හදලා තියෙන්නේ මේ bicycle engine එකකින්. bicycle engine එකකින් තමයි boys මේක හදලා තියෙන්නේ. උදෙත් එනවා නියමයි. ඔයාලට පේනද මේක පොඩ්ඩක් මෙහෙම කරාට පස්සේ අර බෑක්ෆයර් වරක් ගහනවා. අපි වැඩි තියමු. nice. හැබැයි මේ recoil වැඩි boys. මෙතන කවුද එනවා? මේ මොකද වෙන්නේ? සත්ත්ව හිංසනය. animal meat. හරි boys ඉතින් මේක තමයි මගේ second primary weapon එක. මේකත් superior weapon එකක්. mini gun එකක් කියන්නත් පුළුවන්. හරි boys මේ තියෙන අපේ list එකේ 10 වෙනි weapon එක. ඒ කියන්නේ ජුවාන් මාමගේ 100ගේ bicycle එකෙන් පන්න ගත්ත silencer එක තමයි මේ. මේක නිකන් RPG එකක් වගේ. wait a second. හරි boys මම check point එකක් තියෙන තැනක් අහගත්ත අර අක්කගෙන්. මෙතන කවුද මේ ඉන්නේ? our people නේ. ඕකේ මේක පොඩ්ඩක් ටෙස්ට් කරමුද? ටෙස්ටිං පාරක් දෙන්නද? පොත්තුන්නේ නෑනේ බං. ටිකක් පහුලා පිපුරු ඒක. වාහනයක් වගේ මම වාහනයක් අරන් එන්නම් boys. පොඩ්ඩක් ඉන්න. right boys මං FND ට්‍රක් එක ළඟ තිබිලා ඒක අරන් ආවා. බලන්න මම ඒක ලස්සනට පාක් කරලා තින්නේ. උළු සෝ චුට්ටක් අයින් ඉන්න. අපි බලමු දැන් මෙහෙනම් මේකේ වැඩ කිඩ තෙල් බෝසර යන්නේ. මේක ටිකක් වෙලා ගියාට පස්සේ බෝයිස් පත්තු වෙන්නේ මම කලිනුත් බැලුවා මොකද්ද සීන් එක කියලා. මේක ටිකක් වෙලා ගියාට පස්සේ තමයි පෙන්නන්නේ. ඉතින් මේකත් හොඳ වෙපන් එකක්. එක උණ්ඩේ එකපාරකට තියෙන්නේ. ඒ උණ්ඩේ ගහුවට පස්සේ ඔයාලට තව ටික වෙලාවකදී වෙන එකක් නැහැ. ඒක දැන් මෙහෙම ගහලා අපි රීලෝඩ් කරනකන් ඉන්න ඕනේ. හොඳ වෙපන් එකක්. ජුවන් මහමගේ 100ගේ බයිසිකලෙන් තමා මේ සයිලන්සර් එක ගත්තේ. right boys මේ තියෙන ලිස්ට් එකේ අවසාන වෙපන් එක. මේකත් එක්ක අපිට ඕනේ වෙනවා අපිට හම්බ වෙන වෙනම මේ කිට් එකකුයි එහෙම ගොඩාක් හම්බ වෙනවා. මේ වෙපන් එක මම අන්තිමට පෙන්නන්න. අපි මේ වෙපන් එකකින් චෙක් පොයින්ට් එකක් අල්ලමු තනි කරම. මේ වෙපන් එකයි අපේ ඔළුවයි ඒ කියන්නේ ඔලුසෝගේ මිෂන් එකෙන් හම්බෙන ඔක්කොම ටික. හරිද? එහෙනම් අපි යමු චෙක් පොයින්ට් එකකට. හෝ කැම්ප් එකකට. see you. yo boys ඉතින් මේක තමයි ලෝඩ් අවුට් එක. මේක තමයි ලෝඩ් අවුට් එක දෙයට පාවිච්චි කරන්නේ. අපි දැන් කැම්ප් පොජ්ජක් කරේ චෙක් පොයින්ට් පොජ්ජක් කරේ අල්ලගන්න. මම ඔයාලට මුලින්ම කිව්වා. හරිද? මේ සීන් එකෙන් තමයි අපි මුලින්ම අල්ලගන්නේ. අන්තිමට අර අපි මං කලින් පෙන්නුව ඔළු වගේ වෙපන් එකනොත් මොක්කර සුපිරියක් අල්ලගන්න බලමු. මම තව මෙතන ඔයාලට පේන ඇති ලෝඩ් අවුට් 4ක් තියෙනවා. ඒ 4ම ඔයාලට පෙන්නනවා. එහෙනම් අපි යන් කොහෙට හරිනේ. right boys මම තැනට යන ගමන් ඉන්නේ. අද චෙක් පොයින්ට් එකක් දාගත්තා. චෙක් පොයින්ට් එක මාක් කරන් තියන්නේ එතනට යන ගමන් ඉන්නේ. right boys අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. චෙක් පොයින්ට් එක තියෙන්නේ අතන. ඊට කලින් පොඩි දෙයක් තියෙනවා කියන්න. මම මෙච්චර දවසක් ප්ලේ කරේ 720p කියන රෙසොලූෂන් එකේ. ඒ කියන්නේ මගේ 720p TV එක. මම ඔයාලට කලින් අපේ වීඩියෝස් වල කියන්නේ ඒ TV එක ගැන. ඉතින් ඊට කලින් වීඩියෝ එකක මම කිව්වා මට ඒ වීඩියෝ එකේ ඉඳන් ප්ලේ කරන්න වෙන්නේ 1080p කියලා. ඉතින් දැන් මේ ප්ලේ කරන්නේ 720p ම තමයි. ඒ වුණා 1080p මොනිටර් එක 720p
ගහද්දී තියෙන ක්වොලිටිය ගොඩාක් ඩ්‍රොප් වෙනවා. ඉතින් මේ එහෙම ඩ්‍රොප් වෙලා තියෙන ගොඩාක් ඔයාලට සමහරට වීඩියෝ එක ලැග් ඇති. වීඩියෝ එක ක්වොලිටි නැතුව ඇති. ඉතින් සෝරි අපි හිම්මන්ට වීඩියෝ එකක් ගත්තොත් 1080p මීඩියම් දාලා හරි ගහමු. අපි යන්නේ චෙක් පොයින්ට් එක බීෂණයක් ඇතිලා තියෙන බොයිස්. මේ ලෝඩ් අවුට් එකෙන් අද අපිට මේකයි මේ ගන්න එක විතරයි ටෙස්ට් කරන්න හම්බෙන්නේ. මේක හැමෝ ඉවරයි. අපි සමරුවන් අපේ සබස්ක්‍රයිබර්ස්ලා 40 හින්දා මේ හැමෝ ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් චෙක් පොයින්ට් එක අපේ උන් සෙට් එකක් එල්ලුව දාන්න. අඩෝ එකකින් ගහලා මදිනේ. එන කීයක් වදින්න ඕනද මමුට මැරෙන්න? එන මම 10ක් විතර ගහුවා. තව ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අපි. අඩෝ ඒක ඒ ටිකට කැප්චර් කරලානේ. ෂෝ දැන් බොයිස් ගේම් එක ඉවර කරලා තියෙන හින්දා අපේ කස්ටිය පවර්ෆුල්. ඉතින් මං යන හැමතැනකම මගේ පස්සෙන් දෙතුන් දෙනෙක් එනවා. ඔය දැන් ආපු හිච්ච බෙච්ච දෙතුන් දෙනෙක් මේ චූටි මේ චෙක් පොයින්ට් එකට ගහලා ඉතින් පොරවල් වෙලා ඉන්නේ. හරි කමන්නේ. මේ තව මං ආසම ලෝඩ් අවුට් එක. ඉතින් මම පොරොන්දු වුණාසේ මම ඔයාලට කිව්වනේ මේ ලෝඩ් අවුට් ටික පෙන්නනවා කියලා. දැම්ම ලෝඩ් අවුට් ටික පෙන්නන්නේ නැහැ. වීඩියෝ එකේ අන්තිමට තමයි ලෝඩ් අවුට් ටික පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ මං අර කිව්ව ඔලු වගේ අයිටම් සෙට් එක දාලා හදාගත්ත ලෝඩ් අවුට් එක. මෙතන තියෙනවා අපේ කම්පවුන්ඩ් බෝය එකක් තියෙනවා. ඊට පස්සේ ලාවිට්‍රා එක තියෙනවා. ඒ කියන්නේ අර වෙපන් එක රිසෝල් වෙපන් එක. ඒක බෝය එකක්. ඊට පස්සේ ස්නයිපර් රයිෆල් එකක් තියෙනවා. සොබෙක් ස්පෙෂල් කියලා. මේක හන්ටින් රයිෆල් එක. හන්ටින් රයිෆල් එකනේ. නෑ හන්ටින් රයිෆල් එක නෙමෙයි බොයිස්. මේක පොඩ අර ඊජිප්තු සීන් එකට හදපු සීන් එකක් තියෙන්නේ. ඒක සයිලන්ට් නෑ. මේක මේ පොඩ සයිලන්ට් සීන් එක තමයි මේක තියෙන්නේ. ඒ වුණා මේ වෙපන් දෙක සයිලන්ට් නෑ. මේ ස්නයිපර් එකයි රිවෝල්වර් එකයි සයිඩ් ඩෑම් විදිහට තියෙන. හරි අපි යමු තවත් කැම්ප් එකක් අල්ලගන්න. සෝරි චෙක් පොයින්ට් එකක්. අඩෝ තෑන්ක්ස් බං. ඔබ තවත් චෙක් පොයින්ට් එකක් තියෙන දන්නේ කිව්වේ. හරි බොයිස් පාල්මා ෆොරස්ට් චෙක් පොයින්ට්. අපිට තව චෙක් පොයින්ට් එකක් අහුණා. ඊයස මෙතන මුඛ්‍ය දෙකක් ඇවිල්ලා දෙන්න ගත්තා. අපි ෂේප් එක කැපුවමු. අපිට අදාළ නැහැ ප්‍රශ්නේ. අපි යන්නේ පාල්මා චෙක් පොයින්ට් එක අල්ලගන්න. Yo boys අන්න තියෙනවා අපිට යන්න ඕන තැන. අන්න තියෙනවා මීටර 600 උඩින් ඉන්නේ. මෙන්න මේ වෙපන් එක යූස් කරලා තමයි ඔය චෙක් පොයින්ට් එක අල්ලන්නේ. පියන් මේ පැත්තට. මේකේ තියෙනවා දැන් අපිට සුප්‍රමෝ එකේ ලොකු ලයින් දාන්න පුළුවන් මෙතන ඉන්න කස්ටියට. මේ වෙපන් එක සහ උලුසෝ යූස් කරලා තමයි මේ චෙක් පොයින්ට් එකද අපි කැප්චර් කරන්නේ. ග්‍රෆික් කාර් පේනවනේ මම ඔයාලට සීන් කෝන් එක කිව්වා. ඒ කේදනීය තත්ත්වයක් උදා වෙලා තියෙන අපිට මේ දවස් ටිකේ. අපිට නෙමෙයි මට. හරිද? ඔව් අපිට කිව්වනම් වඩා හොඳ. මොකද ඔයාලත් මගේ සහෝදරියෝ මගේ ප්‍රේක්ෂකයෝ. ඉතින් මේ වීඩියෝ එක දාන්න ටික කාලයක් යයි. මට එම්ටි සද්ද එනවා අලව ගණන් ගන්න එපා. මේක පොඩ්ඩක් අපි සයිලන්ට් නෙමෙයි ගහන්නේ. දැන් භීෂණේ. දෙන්න ඉතින් බොයිස් මේක දැම්මට පස්සේ අපිට පුළුවන් වෝල් හරහා එනිමීස්ලාව මරන්න. එනිමීස්ට හරියට වැදුණු. අඩෝ වැදෙන්නේ නෑනේ බං. දැක්කනේ වෝල් එක හරහා තියන්න පුළුවන්. බ්‍රෝ මුන්ට වැදෙන්නේ නැත්තේ බං. උඹ අරු කහ මම මූව බලාගන්න. අඩෝ වයි බං. අඩෝ වයි ඉවරුණා බං. කවන්නේ. ඒ මූව මරහන් කොලුසෝ. ඕ මැරෙයිද. හීල් එන්නකෝ අනේ. ඔලුවෝ හෙල්ප් ඔලුසෝ. අඩෝ එනිමීස්ලා 4 වටේ. බොයිස් භීෂණේ
You have been spotted. Reinforcement on the way. Ayyo. Shit! මේක නම් එඩිට් කරන්න බොයිස් ගොඩක් දේවල් ඇති කප කෑලි දාන්න. Okay. ගහන්නේ නෑනේ කණේ විතරනේ වෙන්නේ. අපි ආයෙත් ඒ චෙක් පොයින්ට් එකට ගහන්න තමයි මේ සූදානම. කෙසේ හෝ මේ පාර නම් අල්ල ගන්නවා. හරිද? මේ පාර don't make me drama. What the heck? What was that boys? තෙල් අයියෝ තෙල් මේ තෙල් ගණන් කාලේ ඔය වගේ ගුම් වැඩ කරන්න එපා. ස්නයිපර් එකක් තියෙනවා. අර මේ ඉලාම් එක කුඩු කරගන්න බලමු අපි ඔක්කොටම කරේ. ඔඩ බුලට් ප්‍රූෆ් ලු බං ඒක. අපි හොරාට බඩ ගාමු එතනට. ඔය දැක්කේ නෑනේ. හරි ආඩම් නේ ආඩම්. මොකද්ද? හරි. දැන් ඔන්න භීෂණේ පටන් ගන්න යන්නේ. දැන් වරින් මා දෙයියෝ ටික. වරෙන් දින්න මට. ඕ වෝල් හැක් එක දාලා තින්නේ. අනේ ඉතින් වා මරනවනේ දාගෙන කට්ටිය. මෙයාටත් වැදින්න වැදියන්කෝ අඩු ඇයි බං ඒ වැදින්න නැත්තේ අඩු උටට වැදුණා ටික මේ වෙපන් එක අප්ග්‍රේඩ් කළා නෑ බොයිස් ඒ හින්දාත් දන්නේ මේක මේ ඇබිලිටිස් අන්න හරි වැදුණා හරි කැප්චර් කරාද අපි නේද අපි කැප්චර් කරාද මේ FND බෝඩ් එකත් අපි විනාශ කරන්න එපානේ අනේ ඔලුස් හොයි වගේ සමා වෙන්න නයිස් ඇන්ටන් කැස්ටියෝගේ බෝඩ් එක කැඩුවට පස්සේ වැඩේ ඩන් වෙනවා හරි බෝයිස් අපි ඉතින් දෙපාරක් හරි කොහොම හරි try කරලා මේ චෙක් පොයින්ට් එකත් අල්ලගත්තා නයිස් නියමයි ඉතින් බෝයිස් මේක නිකන් වැඩි ස්ටයිල් එකකට වගේ හදලා තියෙන මේ ලෝඩ් අවුට් එක එතකොට මේ තියෙන්නේ මගේ මේන් ලෝඩ් අවුට් එක ඒකේ මම යූස් කරන මගේ ෆේවරිට් ගන් එක SSGP 58 රයිෆල් එක සුපිරි රයිෆල් එකක් ආයේ දන්නවනේ හරිද ඒක යූස් කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා SKS මම අස්ස තවත් වෙපන් එකක් ඒක ස්නයිපර් එකක් විදිහට යූස් කරන්න පුළුවන් AR එකක් වුණාට ඊට පස්සේ මෙතන තියෙනවා MGL6 ග්ලෙඩ් ලොන්ච් එකක් මේක ආයේ සුපිරියක් කස්ටම් එකක් මෙන්න තියෙනවා මං හිනා මාරුන් හොයාගත්ත එක ඩෙසර්ට් ඊගල් එක හරිද සප්‍රෙසර් කරලා තියෙන්නේ පොඩි කෑල්ලක් අටවලා ඔප්ටිකල් එකක් දාලා ඒක තමයි මගේ මේන් ලෝඩ් අවුට් එක ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔක්කොම රිවොලූෂනරි මේ කොස්ටියුම් ටික හරිද සුප්‍රමා විදිහට යූස් කරන්නේ මොකද එක්ස්ටර්මිනේට් එහෙම මොකක්ද හරි ඇසෝල්ට් සුප්‍රමෝස් එකක් ඕක තනිකර හොඳ භීෂණයට තමයි ඊට පස්සේ සෙකන්ඩ් ලෝඩ් අවුට් එක විදිහට තියෙන්නේ පොඩ්ඩක් සයිලන්ට්ලි ගහන්න හදපු එක ස්ටෙත් සුප්‍රමෝ එකක් තියෙනවා ඊට පස්සේ one ping only කියන අර මේ කවුද අර මේ ඇන්ටන් කැස්ටියෝගේ ගෙදර තියෙන ප්ලේස් එකේ තියෙන මේ ප්ලේස් එකට යන්න කලින් අපිට හම්බෙන ගන්න එක තමයි ඔය ඕක මට මතක විදිහට යුනික් වෙපන් එකක් හිතන විදිහට ඕක යුනික් වෙපන් එකක් තමයි යුනික් සයිලන්ට් වෙපන් එකක් ද ලයන් ඩෙන් කියන මිෂන් එකෙන් තව ඔක හම්බෙන්නේ ඊට පස්සේ මට තව තියෙනවා එල් රුබී කියලා සයිලන්ට් ෂොට් ගන්න එක මේකෙන් අර ගින්දර වගේ ඇමෝ යනවා ඒකයි පොඩ අවුල නැත්තම් කිසි මවුලක් නැහැ ඊට පස්සේ මං ආස වෙපන් එකක් තියෙනවා MBP 15 එක පතම පත ස්නයිපරයක්
වව් එක නියමයි. ඊට පස්සේ තවත් පිස්තල් එකක් තියෙනවා M9 කියලා. ඒක සුපිරි. ඒකට මං සර්ප්‍රයිස් එකක් දාලා ලස්සන කරලා අරන් තින්නේ. ඊට පස්සේ තුන්වෙනි ලෝඩ් අවුට් එක විදිහට තින්නේ අද අපේ වීඩියෝ එකේ මේන්ම එකක්. ඒ කියන්නේ ජුවන් කෝටස් මාමට කියලා හදාගත්ත හෝම් මේඩ් වෙපන්ස් වලින් ශාදාගත්ත ලෝඩ් අවුට් එකක්. මේ ඔක්කොම වගේ ඒ කියන්නේ මේ ගරිල්ලා සීන් එකේ හදපු ඒවා මේ GS ඔක්කොම ගරිල්ලා සීන් එක හදලා තියෙන්නේ except this one. ඔටෝ පිස්තල් එක එකෙන් ඒතන සයිඩ් ඩෑම් එක විදිහට ඒක දාගන්න ඕන හින්දා තමයි ඒක තියෙන්නේ. මෙතන තියෙනවා මං අර චෙක් පොයින්ට් එකකට ගිය ගමන්ම චෙක් පොයින්ට් එක කැප්චර් දී තිබ්බ ලෝඩ් අවුට් එක. ඉතින් කෙසේ හෝ මේකත් නියම වෙපන් ටික. ඉතින් තවත් ලස්සන ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඉතින් මේ වගේ වීඩියෝ තව channel දෙක තුනකම තිබ්බා. මම ඒවත් දැක්කා. ඒ වුණාම මට මේක කරන්න ආසෙත් වුණා. මොකද මම මේ channel එක කරන්න හින ආසාවෙන් හිටියේ. ඊට කලින් ගොඩාක් තිබ්බ ඔය අසවල් තමයි ඉතින් මේ එක එක සම්පූර්ණ කරන් යන්නේ. ඉතින් ආයෙත් එක්ස්පීරියන්ස් දැන් මේ ස්ටෝරි මම දෙපාරක් ගහලා තින්නේ ස්ටෝරි එකත් එපා වෙනකම්ම ගැහුවා. එහෙනම් බොයිස් තව ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනකම් see you all. අද ඉඳන් ආයේ 1080p ලෝ තමයි ඔක්කොම ගේම් අදින්නේ. පරණ ගේම්ස් තමයි ගොඩක් ප්ලේ කරන්නේ. එහෙනම් බොයිස් bye 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 bye.